පාරිසරික දේශගුණය සහ තාක්ෂණය සඳහා වන පදනමින් සපයනු ලබන මැයි 23 සිට 30 දක්වා සතියේ කාලගුණික සාරාංශයයි. එළඹෙන සතියේ මැයි 21 සිට 27 දක්වා මධ්‍යම, බස්නාහිර, ඌව, බයඹ හා උතුරු මැද පළාත්වලට තරමක් තද වැසි ලැබෙනු ඇති බවට පුරාකථනය කර ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්වල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 35 අතර විය හැකිය. මැයි මාසයේ වැඩිම දින ගණනක් අප්‍රේල් 21 සිට මැයි 20 දක්වා සාමාන්‍ය වර්ෂාපතනයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇත. මිලිමීටර් 128.9ක උපරිම දෛනික වර්ෂාපතනය මැයි 17 වන දින තබ්බෝවෙන් වාර්තා වේ. මැයි 13 සිට 19 කාලය තුළ ශ්‍රී ලංකාවට සුළං හමන ලද්දේ වයඹ දෙසිනි. සුළඟේ වේගය වාර්තා වූයේ තප්පරයට මීටර් 6 සිට 10 දක්වායි. මැයි 22 සිට 28 කාලය තුළ සුළඟ බස්නාහිර දෙසින් හමනු ඇති බවට පුරාකථනය කර ඇත. සුළඟේ වේගය තප්පරයට මීටර් 8 සිට 15 දක්වා වනු ඇත. උපරිම භූමි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට 35 දක්වා පරාසයක පවතී. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සමහර ප්‍රදේශවල අපේක්ෂිත සාමාන්‍යයට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා විය හැකිය. ශ්‍රී ලංකාව වටා මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා අඩු සෙල්සියස් අංශක ඍණ 0.25 සහ සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 1 අතර පරාසයක පවතී. මැයි 21 සිට 27 දක්වා මධ්‍යම, බස්නාහිර, ඌව, බයඹ, උතුරු මැද පළාත් සඳහා මිලිමීටර් 50 සිට 100 දක්වා තරමක් තද වැසිද දකුණු, සබරගමුව, උතුරු, නැගෙනහිර පළාත් සඳහා මිලිමීටර් 25 සිට 50 දක්වා සාමාන්‍ය වැසිද ඇතිවන බවට පුරාකථනය කර ඇත. මැයි 28 සිට ජූනි 3 දක්වා මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ, උතුරු මැද, දකුණු, සබරගමු පළාත් සඳහා මිලිමීටර් 50 සිට 100 දක්වා තරමක් තද වැසිද උතුරු, නැගෙනහිර පළාත් සඳහා මිලිමීටර් 25 සිට 50 දක්වා සාමාන්‍ය වැසිද ඇතිවන බවට පුරාකථනය කර ඇත.